Netu and Family YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. මගේ ගිය සතියේ වීඩියෝ එකෙන් මම ෂෙයා කරගත්තා මම කොහොමද නිව්සීලන්ත ආවේ කියලා. ඉතින් අද මම ඔයාලට පෙන්වන්න හදන්නේ මම නිව්සීලන්ත ඇවිල්ලා හිටපු එපාර්ට්මන්ට් එක මොන වගේද කියලා. මේ තියෙන්නේ අපි හිටපු එපාර්ට්මන්ට් එක. ඉතින් මේක තියෙන්නේ ඕක්ලන්ඩ් සිටි එකේමයි. මේකේ නම එම්පයර් ටවර්. ප්‍රියන්ත ස්ටඩීස් කරන්නේ AUT යුනිවර්සිටි එකේ. ඉතින් එයා ඉස්සෙල්ලාම නිව්සීලන්ත ඇවිල්ලා නතර වෙලා හිටියේ AUT යුනිවර්සිටි එකේ තියෙන එපාර්ට්මන්ට් එකක. ඉතින් ඊට පස්සේ මේ එපාර්ට්මන්ට් එකට එයා මාරු වුණා. මේ එපාර්ට්මන්ට් එකක් තියෙන්නේ AUT යුනිවර්සිටි එක ළඟ. එපාර්ට්මන්ට් එකට ඇතුල් වෙන්න තියෙන්නේ මෙතනින්. මේකේ අපි හිටියේ 14 වෙනි තට්ටුවේ. ඉතින් අපි අපේ බඩු ටික උඩට අරගෙන යනකම් මායි බබයි මෙතෙන්ට වෙලා ටිකක් ඉඳගෙන හිටියා. ඉතින් මෙතන ඔයාලට ඉන්නකොට බොන්න මොනවා හරි ගන්න ඕන නම් මේකට සල්ලි දාලා මේ මැෂින් එකෙන් ඔයාලට මේ ඩ්‍රින්ක් එකක් ගන්න පුළුවන්. එපාර්ට්මන්ට් එකේ උඩට ගියාම මේ වගේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. රූම්ස් තියෙන්නේ මේ වගේ හදලා. යමු මම ඔයාලට රූම් එක ඇතුළට ගිහිල්ලා තව හොඳට රූම් එක පෙන්වන්නම්. ඇතුල් වුණාට පස්සේ A, B කියලා රූම්ස් දෙකක් තියෙනවා. මේ වගේ තමයි රූම් තියෙන්නේ. මෙතන එක රූම් එකක් තියෙනවා. අනිත් රූම් එක ඊට එහා පැත්තෙන් තියෙනවා. අපි රූම් එක ඇතුළට ගිහිල්ලා බලමු රූම් එක ඇතුළ මොන වගේද කියලා. රූම් එකට ඇතුල් වෙන තැනම හීටර් එකක් තියෙනවා. ඊට පස්සේ එතන ජනේලයක් තියෙනවා. මේ වගේ තමයි view එක පේන්නේ ජනේලෙන් එළිය බලනකොට. මේ ඉස්සරහින් පේන්නේ ඕක්ලන්ඩ් යුනිවර්සිටි එකේ එපාර්ට්මන්ට්. මෙතන මේසෙකුයි පුටුවකුයි තියෙනවා ස්ටඩීස් වලට යූස් කරන්න පුළුවන්. මෙතන තවත් ජනේලයක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඇඳුම් ටික තියාගන්න පුළුවන් අල්මාරියක්. ඊට පස්සේ පොඩි ස්ටූල් එකකුයි ඇඳයි මෙතන තියෙනවා. ඉතින් මේ වගේ තමයි රූම් එක තියෙන්නේ. ප්‍රියන්ත කිව්වේ AUT යුනිවර්සිටි එකේ තිබුණ රූම් එකට වඩා මේ රූම් එක ලොකුයි කියලා. රූම් දෙකට මේ වගේ A, B කියලා වෙන් කරපු බාත්රූම් දෙකකුත් තියෙනවා. ඉතින් මේ වගේ තමයි බාත්රූම් එකේ ඇතුළ තියෙන්නේ. B රූම් එකේ තියෙන බාත්රූම් එක. ඉතින් ඒ බාත්රූම් දෙකම ඇතුළේ එකම වගේ තමයි තියෙන්නේ. බාත්රූම් වල හොට් වෝටර් යූස් කරන්න පුළුවන්. මේ තියෙන්නේ කිචන් ඒරියා එක. තින් සින්ක් එක තියෙනවා. ඒ වගේම මයික්‍රෝවේව් එකයි පොඩි ෆ්‍රිජ් එකකුයි ලිපකුයි තියෙනවා. මෙතන මේ රාක්ක හදලා තියෙනවා අපිට බඩු තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන කබඩ්ස් තියෙනවා මේ යට. ඒ වගේත් අපිට බඩු තියාගන්න පුළුවන්. මේ රූම් දෙකේම ඉන්න දෙන්න මේ කිචන් ඒරියා එක ෂෙයා කරගෙන ඉන්න ඕනේ. ඉතින් මේ යුනිට් එකට ලයිටුයි වතුරයි එක්කම සතියකට නිව්සීලන්ත ඩොලර් 600ක් ගෙවන්න ඕන. ඒ වගේම තමයි ඉන්ටර්නෙට් වලටයි පාකින් වලටයි වෙනම ගෙවන්න ඕනේ. ඒ දෙක ඉන්ක්ලූඩ් නැහැ. ලිෆ්ට් එක යූස් කරනකොට අපිට දීලා තියෙන කී කාඩ් එකත් අරගෙන යන්න ඕනේ. ඒ කී කාඩ් එක අරන් ගියාට පස්සේ තමයි අපිට මේකේ නම්බර්ස් ප්‍රෙස් කරන්න පුළුවන් වෙන්නේ.
රූම් එකේ කුණු එකතු කරලා අපි ගිහිල්ලා දාන්න ඕනේ පල්ලෙහාම තට්ටුවේ තියෙන මෙන්න මේ ඩස්බින් වලට. මේ රූම් එක තියෙන්නේ පල්ලෙහාම තට්ටුවේ. ඊළඟට මම ඔයාලට පෙන්නන්නම් කොහොමද රෙදි හොදන්නේ කියලා. ඉතින් අපිට රෙදි හොදනවා නම් මෙතන වොෂින් මැෂින් තියලා තියෙනවා. ඉතින් අපිට මේකට සල්ලි දාලා අපේ රෙදි ටික හොද ගන්න පුළුවන්. එපාර්ට්මන්ට් එකේ රෙදි වේලන්න තැනක් නැහැ. ඉතින් ඒ නිසා අපිට මෙතනින්ම රෙදි ටික වේලගෙන යන්න පුළුවන්. මෙතන තියලා තියෙනවා ඩ්‍රයර්. අපි ඒවට සල්ලි දාලා රෙදි වේලගෙන යන්න පුළුවන්. මේ රූම් එක තියෙන්නෙත් පල්ලෙහාම තට්ටුවේ. හැම රූම් එකකටම අදාළ නම්බර් එක දාලා මෙතන තියලා තියෙනවා. එතකොට අපේ නමට එන පාසල් ලියුම් ඒ ඔක්කොම අපි මෙතනින් තමයි කලෙක්ට් කරගන්නේ. මම හිතනවා ඔයාලට නිව්සීලන්ත වල එපාර්ට්මන්ට් ගැන පොඩි හරි අයිඩියා එකක් දැන් එන්න ඇති. ඉතින් ඔයාලා වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තුතියි. ආයිත් ඉක්මනටම හමු වෙමු.